ජයෙන් ජයම වේවා ඇමතිතුමනි. එහෙම තමයි අපට අනාගතය කියන්න වෙන්නේ. ඒක එහෙම වෙන්න කියලා මං අවංකවම ප්‍රාර්ථනා කරනවා. අද වගේ මට මතකයි ශ්‍රීයක ඉඳලා ඇසුරට ආපු දවස එනකොට මට අසංකය ඉස්සරහට ඇවිල්ලා මම අසංක කියලා මම පිළිගත්තා. ඒ පිළිගැනීම මේ මොහොත වෙනකන් අසංකයගේ හිතේ තිබ්බා. ඇත්තටම ගොඩාක් ලොකු ලෙන්ගතුකමක් තිබ්බා. මගේ බොස් වෙලා හිටිය අසංකයියා. මම ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ශ්‍රීයකින් ආවේ. ඒ වෙනකොට මම අසංකය බයක් නැතුව මට දුන්නා ප්‍රොඩක්ෂන් එක කරගෙන ඵලයන් කියලා. දරුවෙක් වගේ මම බලාගත්තා. ඒ වෙනකොට මෙතන මාර ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒකට මම මේ කළුවර කාමරේ ඉඳන් කාටවත් කියන්නේ නැතුව හිතෙන් විඳෙව්වා අසංකයි. මොකද එක අය එක ඒවා කියනවා. ඒ අසංකයට කියන්න යන්නේ නැහැ. මොනවා වුණත් ඒ ගමන අපි කට්ටියටම ආශිර්වාදයක් වුණා. ඊට පස්සේ අසංකය රිද්ම් එක බාර ගන්නකොට එදා වගේම මට දුන්නා ප්‍රොඩක්ෂන් පැත්ත කරගෙන ඵලයන් කියලා. මම හිතනවා මගේ අතින් අසංකයට රැකියාවෙන් කරන්න ඕනේ සාධාරණේ කරා කියලා. ඒ වගේම අසංකයගේ පැත්තෙන් මට ලොකු සාධාරණයක් ඉෂ්ට වුණා. හැමදේම ස්ථිර නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අසංකය යන්නේ තමන්ගේ ජීවිතේ වෙනම කඩින් තැනකට. එතනින් අසංකයගේ බලාපොරොත්තුව අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. ඒ ඉෂ්ට වෙන දවස වෙනකම් මම අසංකයගේ පස්සෙන් ඉන්නවා. හැම වෙලේම මම කෝල් කරන්නේ නැතුව ඒක මගේ හැටි අසංකය දන්නවා. අවශ්‍ය දෙයට අවශ්‍ය මොහොතේ අවශ්‍ය වෙලාවේ අනිවාර්යෙන් අසංකය ගාව මං ඉන්නවා. හිතට දුකක් තියෙනවා. දුකක් එක්ක අසංකයගේ ගමන වෙනස් වීමේ කවදා හරි අසංකයගේ විෂන් එක ඈත නෙමෙයි කියලා දැනෙනකොට ලොකු සතුටක් තියෙනවා. අනිවාර්යෙන් මම දන්නා විෂන් එකට යන අසංකය. ඒකට හයිය ඒ ජවය තියෙනවා. මොකද ඇසුර වහලා රිද්ම් එක පටන් ගන්නකොට රිද්ම් එක මේ තත්ත්වයට ගෙනාපු විදිහ අපි ගොඩක් දන්නා අසංකය. ඒ අසංකය ජවය පන්නරේ හින්දා අසංකය පන්නරෙන් අපිත් පන්නරේ ලැබුවා. එන අසංකයේ ඉදිරියට තිබ්බ අඩිය ඉදිරියටම යන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. මම තාරක හිතත් අසංකය අයියා හිතත් අයියා. නං අපේ බැඳීම සදාකාලිකව තියෙන ජය ජය අසංකය.